අර්චුනා රාමනාදන්ට මහින්ද ඉස්සරහ කතා කරනකොට වෙනම ෆීලින් එකක් ආවා කියලා නිකන් ඇම්බරි කෙකරගගා පහුගිය දවසක කතා කරන වීඩියෝ එකක් දැක්ක නේද? එයාට පාර්ලිමේන්තුවේ කතා කරනකොට කිසිම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැති වුණත් කතා කරන්න බයක් දැනුන්නේ නෑලු. හැබැයි මේ මහින්ද මහත්තයා ඉස්සරහ කතා කරනකොට නිකන් අමුතුයි වගේ එකක් දැනෙනවලු. නිකන් බයයි වගේ එකක්. අධිකරණ ජනාධිපතිතුමනි මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහ කතා කරනකොට ඇත්තටම මේ ඒකේ වෙනම ෆීලිං එකක් කියන්න අමාරුයි. ප්‍රභාකරන් කියලා කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා නොපිළිගන්න. ප්‍රභාකරන් එයාලගේ දෙයියෝ කියලා තාමත් පිළිගන්න හාදයා ඒ දෙයියව දෙවිය ලෝකෙටම යවපු මිනිහව ඉස්සරහ තියාගෙන ස්ටේජ් එකේ වචන පටල ඇඹරෙනවා දැක්කහම ඔයාලට මොකද හිතුනේ? මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකරණ ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය බලනවා. කාවද මේ රවට්ටන්නේ? ඔය ටිකම අර්ජුනාට පුළුවන්නේ උතුරෙත් ගිහිල්ලා කියන්න. මම මෙහෙ ලොරිටෝ කිෂූ කලාට මහින්ද මහත්තයව ළඟට දැක්කහම මට නම් මොනවද වගේ වුණා අප්පා. නිකන් බයයි වගේ දැනුණා කියලා එහෙටත් ගිහිල්ලා කියන්නකෝ. ඔයා ඒවා එහෙ කියන්නේ නෑනේ. එහෙට එකක් කියලා මෙහෙ රාජපක්ෂලගේ ස්ටේජ් වල නැගලා මෙහෙ මිනිස්සුන්ගේ අවධානය ගන්න නිකන් මේ මහින්ද ගාව ඇඹරෙනවා. අද මේ සභාව ඇතුලේ අධිකරණ ජනාධිපතිතුමාගේ ඉස්සරහ මට කතා කරන්න හම්බෙච්ච අවස්ථාව මම ඇත්තටම ගරු කරනවා. බොරුවනේ කරන්නේ. ඔයා හැරෙන්නේ මොන පැලේ කන්නද කියලා අපිට තේරෙනවා. මොකද මහින්ද මහත්තයා ඉස්සරහ කතා කරන්න ඇඹරිලා වගේ රංගනයක් දුන්නට මහින්දව ගෙදරින් එලවපු එකට ඔයා දීලා තිබ්බේ මෙන්න මෙහෙම උත්තරයක්නේ. ඔයගොල්ලෝ දැන් මහින්ද රාජපක්ෂ පාවලා දීලා ඉවරයිනේ. පාවා දෙන්න ඕනේ කියන්නේ ඔයගොල්ලෝ ගෙදරින් ගෙලවුවානේ. ඉතින් ගෙදරින් ගෙලවේ නීතියකට අනුවනේ ඒගොල්ලෝ ඒ නීතිය ගෙනාවෙත් මේ රටේ ඡන්ද දාපු ආණ්ඩුවත්. හැබැයි මට ඒක ලාභයි. ඒ නිසා මමත් ගැව්වා. මතක තියාගන්න මමත් ගැව්වා ගෙදර යවන්න. මගේ ජනතාව මරපු මිනිහව මං ගෙදර යවුවා. ඡන්ද දාලා. මගේ ජනතාව මරපු මිනිහව මං ගෙදර යව්වා කියන ගට් ෆීලින් එකට මොකද වුනේ? එදා මේ ස්ටේජ් එකේ ඇඹරි නාඩගමක් නටනවා වෙනුවට කියන්න තිබ්බනේ මගේ ජනතාව මරපු මිනිහා තමයි මේ ඉස්සරහා ඉඳගෙන ඉන්නේ කියලා. ඒ මුකුත් ඕනේ නෑ. අඩුම ඔයාට ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඔය රැස්වීමට නොයා ඉන්න තිබුණා. ඔයා නිකන් මේ මීඩියා ඉස්සරහා ෂෝදානව විතරයි. අධිකරණ ජනාධිපතිතුමනි මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. මගේ ජනතාව මරපු මිනිහව මං ගෙදර යවුවා. ඡන්ද දාලා. සරලවම මට අනුව ඔයා කියලා කියන්නේ දෙමළ බයියේ. ඔයා දැන් කරන්න හදන්නේ ඕඩියන්ස් දෙකක් බැලන්ස් කරන්න හදන එක. මතක තියාගන්න. රාජපක්ෂලගේ ඔයාලගේ දේශපාලනයේ දෙකක් නෙවෙයි. එකක්. ඔයාලා ගාව තියෙන්නේ කොටවන දේශපාලනය. රාජපක්ෂල හැමදාම දේශපාලනය කළේ සිංහල බෞද්ධ පදනමේ. ඔයා දේශපාලනය කරන්නේ ඊලාම් සිහිනේ දකින අහිංසක දෙමළ ජනතාවගෙන්. ඔබේ ජනතාව කියලා කියන්නේ කියන්නේ ඔබ හිතන්නේ මගේ ජනතාව කියන දෙමළ කතා කරන මගේ ජනතාව. මේක හොඳට මතක තියාගන්න. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරපු ශ්‍රී ලාංකිකයන් විදිහට හිතන සිංහල දමිළ මුස්ලිම් ජනතාවක් දැන් බිහි වෙමින් ඉන්නවා. ඒ ප්‍රගතිශීලී දේශපාලනයත් එක්ක ඔයාලගේ දේශපාලනය නිකම්ම පුස්සක් වෙලා යනවා. දැන් ඔබ කියනවා මේ ප්‍රභාකරන් ඔබේ දෙවියා කියලා. ඇයි එහෙම කියන්නේ? අවුරුදු 40ක් 50ක් තමන්ගේ ජනතාව වෙනුවට කවුරු හරි මරනවා නම් මම ඇත්තම කියන්න කැමතියි. මම වෙන කාට කවුරුවත් ජනාධිපති විදිහට කරු කරන්න කැමති නෑ මට. ඔබ පිළිගන්නවද ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා? මම පිළිගන්නේ.